sir. වෙන්න ළමයා ඉඳ ගන්න. CV එක නේද? කොහොමද? හොඳයි සර්. කොහෙන්ද නන්දාන්නේ? ලංකාවේ ඉඳන් සර්. ලංකාවේ නගා කියලා මමත් දන්නවා. රිලැක්ස් වෙන්න දරුවෝ මම ඔය සාමාන්‍ය ප්‍රශ්න ටිකක් අහන්න. ඔය මොකක්ද කරන්නේ? ඒක රිලැක්ස් වෙන්නේ. හරි රිලැක්ස් යන්න. ඔයාට මේ CV එක ඇරියට එක්ස්පීරියන්ස් සාමාන්‍ය අවුරුදු කීයක් වගේ තියෙනවද? අවුරුදු 5ක් එක්ස්පීරියන්ස් තියෙනවා සර්. ඒ අවුරුදු 5ක් තියෙනවා නම් දරුවෝ ඔයාට වයස 22යි නේ. ඉතින් මං ජොබ් කරේ මට අවුරුදු 5ක එක්ස්පීරියන්ස් තියෙනවා. අයියෝ කොහෙද වැඩ කළේ දරුවෝ? TikTok එකේ තමයි වැඩ කරේ. TikTok එකේ දරුවෝ ඇත කරවන්න මොනවද කරේ දරුවා? TikTok එකේ ෆස්ට් කමෙන්ට් සෙක්ෂන් එකේ උඩින් ඉන්නේ මම. දරුවා කම්පියුටර් ස්කිල්ස් එක කොහොමද? හොඳයි. ketchup දිස්සන්න paste කරන්න පුළුවන්, copy කරන්න පුළුවන්, copy paste, restore and shut down. රීපෝස්ට් කිව්වේ කියන්නේ මේ TikTok එකේ වීඩියෝ රීපෝස්ට් කරනවාද? එව්. දරුවා ඔයාට ස්ට්‍රෙස් එකකට වැඩ කරන්න පුළුවන්. මෙහෙම මහත්තයෝ. ඔව් කියන්නකො. ස්ට්‍රෙස් එක කියලා එහෙම ස්ට්‍රෙස් වෙන්න බෑනේ ඕන මනුස්සයෙක්ට. නේද? දැන් දරුවා හරි අපි එකක් පැත්තකින් දියමු. දැන් දරුවාට සාමාන්‍යයෙන් දරුවා සැලරි සාමාන්‍යයෙන් කීයක් වගේ අපි බලාපොරොත්තු වෙනවද? සැලරි පොඩ්ඩක් ඉන්න. මට කැල්කියුලේටර් එකක් දෙන්න පුළුවන්ද ප්ලීස්? කැල්කියුලේටර් එක මොකටද දාන්නේ? ඇහුවාම කියනවා සැලරි කීයක් ඕනද කියලා. එහෙමයි. මං ඉන්ටර්විව් වෙනකොට අපේ අම්මා කිව්වේ ලක්ෂ 2කට අඩුයි නම් ජොබ් එකකට යන්න එපා කියලා. ලක්ෂ 2ක්. අපි ඔයාලට මේ පිළිවෙල දන්නවලා ඔයාලට කෝල් එකක් දෙනවා දැන් යන්නෝ. කොහෙද යන්නේ? උඹ දැන් ගෙදර ඵලයක්. ගෙදර ගිහලා අම්මට ඕන විදිහට ලක්ෂ 2ක් හොයාගෙන වෙන ජොබ් එකක් හොයාගන්න. ඉතින් මෙතන ඉන්න. මේ බීලා තරම් පළ. මේක තරම් පළ. සර් අර කෝල් කරනවා කිව්වේ මොකද WhatsApp කෝල්ද normal කෝල්ද නැත්නම් ඉමෝද වයිබර් පළන්නේ පොඩ ගන්නනේ. මං අන්නම් නම් ආස ගන්න. මේක බලන්න බෑ.